හෙලෝ යාළුවනේ. ඉතින් ඔයාලට තුරුණුවන් මට තේරුවන්. පොඩි නිමාවඩක් අම්මනවා. ඒ නිමාවඩකින් පොඩ්ඩක් ඊට ගිහින් ඉවරලා. කොහේ හරි ඇවිදලා ඉවරලා. එන්න කියලා බැලුවේ. යංගෝ වහන්න ඉතින් මාත් එක්සාන මොකද වෙන්නේ? කොහොමද ගමන? කොහොමද මම යන්නේ? කියලා ඔයාලත් බලා ගන්න යංගෝ වහන්න මාත් එක්ක. ටැක්සියක් ගත්තා. මේ ටැක්සි වලදී නැගලා බැස්සත් දිරම් 1000 දෙන්න ඕන. එහෙනම් ඉතින් ටැක්සියක් ගත්තා. ටැක්සි එක මාදී මම යන්නේ. මම ඉස්සෙල්ලාම යන්නේ බීච් එකට. දැන් මම ඉන්නේ බීච් එකේ. මට රයිටින් හිතින් ලස්සනම තැන බීච් එක. මාර්ග දාස්. නිස්කලංකයි. ගොඩාක් දාස්. මොනෝසියෝ ජොගින් යනවා. තවත් කට්ටිය ෆොටෝ ගහනවා. මරු. ගොඩක් කට්ටිය හිතන්නේ නැති මේ කාන්තාරයක මේ වගේ බිල්ඩින් තියෙන කොන්ක්‍රීට් වනාන්තරේ මේ වගේ ලස්සන තැනුත් තියෙනවා කියලා. බලන්න ලස්සන. ඔය තියෙන හොගාන පොගොන ලංකාවේ නැති මෙච්චර ළඟ ඉද්දී මාර සද්දේ. හැබැයි මෙහි බීච් එකේ රැල්ල ගන්න. ඒ අය කියන්නේ මම දන්නේ නැහැ. මේ ඉන්නේ මම පොඩ්ඩක් මාත්ල තමයි. තෙල්මනේ කන්නේ. ඒකයි සීන් එක. එහා පැත්තේ මේන් රෝඩ් එක. මෙහා පැත්තේ ජොගින් පාත් එක. අනිත් පැත්තේ බීච් එක. සන්සෙට් එක හොඳට පේනවා. මරුවට පේන සන්සෙට් එක. බලන්න උතේ විව් එක. මාරම ලස්සනයි. කොහොම සන්සෙට් එක. මාරම ලස්සනයි. දැන් ඉතින් වෙලා 5:00 විතරදී. මෙහෙට 5:00 කියන්නේ ඉතින් ලංකාවට රැ 7යි. දැන් නැති සීත කාලේ ඉවරයි. දැන් ඉතින් පොඩ්ඩක් රස්න තමයි ඉන්නේ. පොඩ්ඩක් රස්න නෑ. පොඩ්ඩක් රස්නයි. බලන්න ඉතින් ලස්සන විව් එක. කොච්චර ලස්සනද කියලා. සන්සෙට් එකේ මාර ලස්සනයි. කට්ටිය නම් ඈතින් නානවා. නාන කට්ටියට ඉතින් බෝයිලා ඉන්න එක්කම තියෙනවා. බෝයිලා ඉන්න ඇතුළ තමයි නාන්න ඕනේ. ලයිෆ් කාඩ්ලත් ඉන්නවා. එහෙනම් බය වෙන දෙයක් නෑ ඉතින්. දැන් ඉතින් පොඩ කරුළුවට ඉගෙන එන්නේ. කරුළුවට ඉතින් බීච් එක නම් ඉච්චර ලස්සන නෑ. හැබැයි ලයිට් එකෙම තියෙනවා. ඒත් අර ගොඩක්ම දවල්ට තියෙන ලස්සන, අවසර තියෙන ලස්සන කරුළුවට නම් ගන්න බෑ. නැත්නම් ලස්සන නැත්තම නෑ ලස්සනයි. ඒත් අර මේ රාට තියෙන ලස්සන දවල්ට නෑ. දවල්ට තියෙන ලස්සන අවසර නෑ. ඒකයි සීන් එක. කිසිම ප්ලෑන් එකක් තියාගෙන අරගෙන යනවා මෙහෙ යනවා මෙතෙට යනවා කියලා මම බීච් එකේ ඉන්නේ. බීච් එකට ආවද ඔහේ ඇවිදිනවා. බලන්න මෙතන තියෙන ලස්සන. මෙතන තියෙන විව් එක කොච්චර ලස්සනද මෙතන බලන්න. මාරම ලස්සනයි. ලස්සන අක්කල සුන්දරෙක් ඉන්නේ. අනිතනේ ඉන්දිය. හැබැයි මම ලස්සන. ලස්සන දේ ලස්සන කියලා කියන්නත්
ඉතින් ඇවිදලා මම නොදුනත් මාළු වලන තැන. මෙතන තමයි ඉතින් මාළු වලන. මේක පහකට කලින් ඉතින් මාළු වලන කට්ටිය හිටියේ නෑ. දැන් තමයි ආවේ. මම මේ මොහොතේ කතා කරලා වගේ පොඩි වීඩියෝ එකක් අතර කමක් නැද්ද කියලා හිතුවා. ඒ මොනසෙත් මේක පයින්ම හාගලා කිව්වා. මේ මොනස ඉන්දියා. මාර හොඳයි. කතා බහ කරලා හිටියා. කොහොමද ඉඳලා මේ මොනසෙ මාළු දෙන්න කවුණා පුරා කියලා. එක මාළුවෙක් නැති මොහොතේ දැම්මා. අනිත් මාළුවට කරපිට ඔයාලම බලන්න මොකද කරේ කියන්නේ. පොඩක් දුකේ දෙන වැඩක්. මට මේ වගේ තැන් වල වෙලා පව් කියන්න හොඳ නැහැ. ආගොත් අපිට බයිනවා. බලන්නකො මොකද කරේ කියලා ඔයාලා. සමාවෙක් නේ මොහොතේ දැම්මා. අන්න බාන වඩිත් මාළු වල කරන දේ. දුන්නා නේද පූසර මාළුව? පූසර දුන්න ගමන් පූසත් ඇටගෙන එක කටට ගත්ත පූසත් මාළුව. දැන් පැත්තට කන්නේ. මමත් අද ආසයි මේ වැඩේට. මාළු ඇල්ලුවේ නැති වුණාට ආසයි. බලන් ඉන්න ආසයි. ඉතින් මම මෙතන පැයකමාරක් වෙලා හිටියා. ඒ මොනසෙත් කතා කර හිටියා. ඉන්න අතරේදී ආවා ඉතින් මිනිස්සු තව මිනිස්සු ආවා පිළිපේ මිනිස්සු ආවා. තවත් ඉන්දියානු මිනිස්සු ආවා. ඇවිල්ලා මෙතන මාළු වලන මං ඉන්න රැට 10 දිනක් 15 දිනක් විතර මාළු වලනවා. මෙතන ඒ තරම් මාළු ඉන්නවා. මම අද තමයි මෙතන දැක්කේ. උතකම කරවල වැටලා. මේ මොනසෙ තවත් මාළුවෙක් ආවුණා. පූසත් ළඟම ඉන්නවා. හැබැයි මේ මාළුව නම් පූසර දෙන්නේ නැහැ. මේ මාළුව පොඩ්ඩක් ලොකුයි. මේ මොනසෙද මේ මාළුව ගෙදර අරන් ගිහලා තින් ඇවිලට ගනි. මම ඉතින් ටක් ගාලා එතට ගියා. තමයිදී මේ මාළුවත් පණකින් බේර ගන්න දගනවා ඉතින්. ඉතින් මේ මාළුවට යන්න හම්බෙන්නේ නැහැ ඉතින් ජීවිතේට. හැට්ටේට යන්න පුළුවන්. හැබැයි ආයි මුහුදට යන්න හම්බෙන්නේ නැහැ. තවත් පිලිපින් මිනිස්සෙක් ආවා. එක්කෙනෙක් නෙමෙයි. 3-4 දෙනෙක් ආවා. ඒගොල්ලෝ ඉතින් බිලි පිටිට ලෑස්ති කරගෙන මුහුදට දාලා ඉතින් මාළු වලට පටන් ගත්තා. අපහමාට 45 මං එතනින් ආවා. මොකද මං තාම වැට්ටයක් කරගන්නත් ඕනේ. බොට්ටයක් ගන්නත් ඕනේ. එහෙනම් මං ආවා. මේ ඉතින් මොන් මාර්ගය උඩින් මේන් රෝඩ් එක යටින් පදින් මාරුව. කුරුණෑගලක් තියෙන මේ වගේ තැන්. හැබැයි මෙච්චර ලස්සන නෑ. පානු ලස්සන. ලයිට් දාලා දෙපැත්තේ චිත්‍ර ඇඳලා මාරු ලස්සන. හිතෙන් ලොකු මෝල්ලයක් තවත් එක ලොකු මෝල්ලයක් මෝල් එකට මේකත් ලොකු මෝල් එක. මේකෙත් තියෙනවා මරු වැඩ. මරු ලස්සන දැන් තියෙනවා. බලන්න විදිහ මොනවද තියෙන මරු තැන් මොනවද තියෙන මරු ලස්සන තැන් මම බලන්න මාරු ලස්සනයි මේක.
මේකෙදී උඩින්න ගලිවල පල්ලට ෂූට් වෙන්න තමයි තියෙන්නේ. ඔයාලා දන්නවනේ. මත් ආසයි මේ ගන්න වෙලා තිබ්බේ නෑ මට. නැත්තම් මම යනවා. තව ලස්සනක් වෙනවා එතන. එතන ඉතින් මං විතරක් නෙමෙයි ගොඩක් කට්ටිය ආසයි එතනට. ඒකත් පෙන්වන්න ඔයාලට කොහොමද මාර ලස්සනයි නේද? මාරම ලස්සනයි. ඉතින් මේකට ගිහිල්ලා සෙල්ලම් නොකර යන මොහොතේදී පව්කාරය. මම පව්කාරය තමයි. මට වෙලාව තිබ්බේ නැහැ. ප්ලෑන් එකක් තිබ්බේ නැහැ මෙතෙන්ට එන්න ඕනේ කියලා. එන්න හිතුණා ආවා. ටයිම් මැනේජ් කරන්න බැරුව ගියා මට. නැත්තම් මාත් මෙතන සෙල්ලම් කරලම තමයි එන්නේ. වැඩි ගානක් නැහැ. ඩිලම් ෆෝන් චෙක් කරන පස්සේ සෙල්ලම් කරන්න පුළුවන්. මට වෙලාව තිබ්බේ නැහැ. පස්සේ ඉතින් ගෙදර අවශ්‍ය තුන අපරාධික හිතුණා. මේ තියෙන දෙවෙනි සැරේ ඉඳන් බිම් බලවම පේන්නේ. බලන්න මාර ලස්සනයි. ලයිට් එකම දාලා මාර ලස්සනයි. දැන් මම ගෙදර යනවා. මොකද මට බඩුවක් ගන්න ඕන. මම මෙතන බොට් එකක් අරගෙන තව ෂොප් දෙකකට ගිහලා බඩු ගන්නවා. මම මෙතන බොට් එකක් ගත්තා. දැන් මම ගෙදර යනවා තමයි ඉන්නේ. මම බඩු ඔක්කොම අරන් ඉවරයි. මොකද මම බඩු ටිකක් කියන්නේ බඩු ගොඩක් ගත්තා. ඔය කියන මම ගත්ත බඩු ටික. මට දැන් උතරින් එහාට කැමරාවන් ලෑන්න බෑ. මොකද බඩු ටික බර වැඩි. ඒක නැති මම පරිස්සමෙන් ඉන්නේ. මම මෙතන නතර වෙනවා. බුදු සරණයි. දෙවි පිටයි. ආයිත් මේ වගේ වීඩියෝ මම ඔයාලට ගේන්න. බලන්න මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.